මේ ගිලියලා තින්නේ. ඔතන ඔක ප්‍රේමයෙන් විඩාවටපත් වෙච්ච ප්‍රේමවන්තයෙක් මං හිතන්නේ බලමු. කොල්ලෙක්ගේ දුක මේ ලියලා තින්නේ බලමු. මටත් දැනුණා ඒක. බලන්න. ඍජුකෝණී ත්‍රිකෝණයක ඔබත් ඔහුත් සමබද්ධ පාද වූ තැන මම විකර්ණය වූ වෙමි. ඔබත් ඔහුත් සමාන්තර පාද වූ රොම්බසයක මම කමකට නැති ඇල උස වූ වෙමි. ඔබේ ශ්‍රිතය ඔහුගේ විශයෙන් අවකලනය වූ තැන මම අගයක් නැති නියතයක් වූ වෙමි. නමුත් මම ටෑන් 90 තරමටම ආදරෙයි. ඉද්දර දිදාලෙමින් බැඳුනි. සයන්ස් කරපෙකේ කවුරු මා පරිපූර්ණ වායුවක් වූ කල ඔබ මට අඩු වූ පීඩනයකින් විය. ඔබ න්‍යෂ්ටියක් වූ කල මා අවසන් කවචේ ඉලෙක්ට්‍රෝනයක් විය. බන්ධන සාධනයට ගලවා ඉවත් වුණ. එම ගැලවිලා ඉවත් වෙන්න එපා ඉතින් නේද? කොහොම හරි අල්ලගෙන ඉන්න කොහොම හරි. ඔයා බන්ධනේ හදාගන්න ගිහින්.